නම් 2019 ඊළඟ ගානට යන මේ 2019 පළවෙනි පත්‍රයේ ඒ කොටසේ දෙවෙනි ගාන. දෙවෙනි ගාන මේක ලකුණු දෙකක් කියන ප්‍රශ්නයක්. ඉතින් අපි ලකුණු දෙකෙන් දෙක පටන් ගමු අහුල ගන්න. කොහොම හරි ඉතින් උඩ යන්න. ඉතින් මේකේ සාධක වෙන ගානක් තියෙන්නේ මේකත් ඉතින් ඇත්තටම කියනවා නම් පට්ට ලේසි. මම දැන් ගාන උඩේ දාන්නම්. x වර්ගය ධන 3s ඍණ 10. මේ ගානේ සාධක ගානේ තමයි දීලා තියෙන්නේ. ඉතින් සාධක වෙන ගානක් කියන්නේ ඇත්තටම මාර ලේසි ගානක්. ඕගොල්ලන්ට ලකුණු මේ දෙකම ගන්න පුළුවන්. ඉතින් මේක දැන් අපි හදමු. මේ වගේ ගානක් දීලා තියෙනකොට මුලින්ම බලන්න ඕන මම ඕගොල්ලන්ට ප්‍රධාන පොයින්ට් එක කියන්නම්. මේ වගේ ගානක් මුලින්ම බලන්න ඕන මෙන්න මෙතන ලකුණු මොනවද කියලා දීලා තියෙනවා. මෙතන ඍණ ලකුණක් තියෙන්නේ, මෙතන අපහු ධන ලකුණක් තියෙන්නේ. ඊට පස්සේ බලන්න මේ මෙතන තුන්වෙනි ඊට දීලා තියෙන එකේ මේ අගය හැදෙන්නේ කොහොමද කියන ගුණාකාර වලින්. දැන් 10 හැදෙන්නේ කොහොමද මුලින්ම? එක ඊටම් පටන් ගත්තොත් එක් වරක් 10 දිනවා. ඊට පස්සේ දෙවරක් 5 දිනවා. ඊට එහා තව මොනවද තියෙන්නේ? අපහු ඉතින් 10 වරක් එකනේ තියෙන්නේ. 10 වරක් එක කියන අපහු මේක. ඒ හින්දා ඒක උන්නේ. මේ දෙක තමයි අපිට මුලින් දාගත්තොත් තියෙන දෙක. ඊට පස්සේ බලන්න දැන් මේ දෙක මෙහෙම ආවට පස්සේ බලන්න දැන් ඕගොල්ලන්ට නිකිල සුළු කිරීම ඕගොල්ලෝ ගන්නවා. එතකොට බලන්න ධන සුළු වුණාට පස්සේ ධනේව දෙකක් එකතු වුණාට පස්සේ ධනවනේ ඊට පස්සේ දැන් හදිසියෙන් හරි ඍණ එතකොට ඍණ එකතු වුණාට පස්සේ ඍණ ඒ වගේ දැන් මේ එකතු වෙන එක ධන ඍණ වගේ සංඛ්‍යාවක් තියෙනවා නම් දැන් මෙතන ඍණ ලකුණ ඇවිල්ලා තින්නේ. ඍණ ලකුණ ඇවිල්ලා තින්නේ මේ දැන් මෙතෙන්ට එන්න ඕන අගයන් දෙකේ එක ධන අනිත් එක ඍණ වෙච්ච හින්දා තමයි මෙතන ඍණ 10ක් ඇවිල්ලා තියෙන්නේ. මොකද ලකුණු දෙක අසමානයි නම් සුළු වෙන එකේ ඒකේ ලකුණ එන්නේ ඍණවලින්. ඉතින් ඒ හින්දා තමයි මෙතන ඍණ එකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් මෙතන ඍණ ඇවිල්ලා තියෙන හින්දා ඊට පස්සේ බලන්න ඕන දැන් මෙතන දැන් ඕගොල්ලන්ට මෙතන ලකුණු මෙතන ලකුණක් ඍණ හින්දා වාගන්න පුළුවන් මේ දෙකේ ලකුණු දෙක සමාන වෙන්න ඕන කියලා. ඊට පස්සේ මෙතන ඍණ එකක් ඇවිල්ලා තියෙන්නේ දැන් මෙතන ධනෙනේ තියෙන්නේ. ධන 3s තියෙන්නේ. ධන 3s එන්නේ ඇයි? මෙතන බලන්න ඕනේ ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන තියෙන 2 මෙතන 5 තියෙන්නේ. දැන් බලන්න හැමතිස්සෙම නිකල සුළු කිරීමේ හැමතිස්සෙම වැඩි ලකුණු තියෙන එක්කෙනාගේ ලකුණ තමයි නිකල සුළු කිරීමේදී උත්තරේ දාන කෙනෙක් එකතු කිරීමේදී අඩු කිරීමේදී වැඩි ලකුණු තියෙන එක්කෙනාගේ ලකුණ තමයි මෙතෙන්ට වැටෙන්න ඕන. දැන් බලන්න මෙතන ධන 2 ඍණ 5 තිබ්බොත් එහෙම ඍණ 3 නේ ඍණ 2 ධන 5 තිබ්බොත් එහෙම ධන 3 දැන් තේරුණාද ඕගොල්ලෝ? දැන් මෙහෙම තිබ්බොත් මේ දැන් බලන්න දැන් මෙතන දෙවරක් 5 10යි. ඒක හරි. ඊට පස්සේ මෙතන 3නේ හදා ගන්න ඕන. 3 හදා ගන්න නම් බලන්න ඕන එතෙන්ට දාන්න තියෙන්නේ ඔයගොල්ලෝ නිකිල්. නිකිල් කියන ලකුණු තමයි දාන්න තියෙන්නේ. දැන් බලන්න මෙතන ධන 2 ඍණ 5 දාලා එනවද බලන්න ඍණ 3ක් එන්නේ. ඊට පස්සේ බලන්න ඍණ 2 ධන 5 දාලා එතකොට ධන 3 එනවා. අන්න එහෙම තමයි එතෙන්ට එන්න ඒ කියන්නේ සාධක දෙක මොකද්ද කියලා අපි හදා ගන්න ඕනේ. එන්න මේක තමයි සාධක. එතකොට මෙතන ලියා ගන්න ඕනේ x වර්ගය. ධන 5x ඍණ 2x ඍණ 10යි. x වර්ගය ධන 5x ඍණ 2x ඍණ 10යි. ඊට පස්සේ මේක ඕගොල්ලෝ දෙකකට කඩා ගන්න. මේක එකකට කඩා ගන්න. මේක එකකට කඩා. මෙතන පොදු සාධකයක් එළියට ගන්න. x එළියට ගන්න x දෙකටම තියෙනවා. x ධන 5. ඊට පස්සේ මෙතන පොදු සාධකය මොකද්ද? 2. x එන්නේ නැහැ x මේක නෑනේ 2 එන්නේ. මේක දෙවරක් මෙතන 2 තියෙනවා. දෙවරක් 5 10 කියලා ගන්න පුළුවන්. එතකොට එතන ඍණ 2 ගන්න ඕනේ එළියට. මොකද දෙකේම ඍණ තියෙන හින්දා ඍණ 2 එළියට ගත්තා x ධන 5. මතක තියාගන්න මෙතන නිකිල සුළු කිරීම අනිවාර්යෙන් වෙනවා. නිකිල ලකුණු මෙතන ඍණ 2 එළියට ගන්න ඉන්නේ මෙතන ධන 5 වෙලා එන්න ඕන. මොකද ඍණයි ධනයි එකතු ගුණ වුණාට පස්සේ තමයි ඍණ 10ක් එන්නේ මෙතෙන්. මේ හින්දා ඍණ 2 එළියට ගන්නවා නම් මෙතන අනිවාර්යෙන් ධන 5 වෙන්නේ. ඊට පස්සේ බලන්න s ඍණ 2 x ධන ඔන්න ඕක තමයි
මේකේ සාධක දෙක විදිහට එන්නේ. මේක තමයි උත්තරේ. එක්ස්පීරියන්ස් එක S දාලා මේ ප්‍රශ්නේ ලකුණු දෙකක් හම්බ වෙනවා ඔයගොල්ලන්ට. ඉතින් මේ දෙක ගන්න මාර ලේසි ඔයගොල්ලන්ට මේ විදිහට තමයි මේක හදන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට තව මම කෙටි ඒ කියන්නේ කෙටි විදිහට කියලා දෙන්නම්. දැන් ඔයගොල්ලෝ කාලිතු කරගන්නත් ඕනේ මේ ගාන මෙච්චර දීකට මෙහෙම හදන්න ඕනේ මම ඔයගොල්ලන්ට තේරෙන්න කිව්වේ. ඇත්තටම දැන් මේ වගේ ගාන මෙහෙම දීලා තියනවා බලන්න 3s ඍණ 10. ඊට පස්සේ ඕගොල්ලන්ට හිතින් සුළු කරගන්න පුළුවන් ඍණ 10 දෙන්නේ කොහොමද කියලා. දෙවරක් පහ 10. ඊට පස්සේ බලන්න ලකුණු දාන ලකුණු දෙන්නේ ඍණ ලකුණු දෙන්නේ කියලා. ඊට පස්සේ එන ලකුණු බලලා එකකට x ඍණ 2 දානවා අනිත් එකට x දාන 5 දානවා. මේ බලන්න මේ වෙලේ දින උත්තරේ මෙතන අපිට ආපු සාධක දෙකයි. දෙකම එකයි x ඍණ 2 මෙතන උත්තරේ දිනවා. x දාන 5 මෙතන උත්තරේ දිනවා. මේ වගේ ගානකට දැන් මේ වෙලේ දින මේ දෙකයි මේකයි. ඉතින් ඕගොල්ලෝ කාලය ඉතුරු කරගන්න පුළුවන් මේක වගේ ගාන මේක මෙහෙම හදාගත්තා. ඊට පස්සේ මෙන්න මේ කැලේ ඕන මේ කැලේ ලකුණු එකක් හම්බ වෙනවා. ඊට පස්සේ මේකට තමයි ඉතුරු එක හම්බ වෙන්නේ. සම්පූර්ණ ප්‍රශ්නේ ලකුණු දෙකක් හම්බ වෙනවා. ඉතින් ඕගොල්ලෝ මේක මෙහෙම හදාගත්තා. ඊට පස්සේ මේ ගාන මෙන්න මේ කැලේ මෙහෙම ලිව්වා. ලියලා ඊට පස්සේ උත්තරේ මේක දැන්. ආයෙ අර මෙහෙම හදා දින්න ඕනේ නැහැ. මේ දෙකට ලකුණු දෙක හම්බ වෙනවා. ඉතින් මේ වගේ ගාන මල්ලේසි මේ ගාන ගියා ගන්න. මේ පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙන්න මේ වගේ ගණන් පොතේ මේ ඕගොල්ලන් පෙළ පොතේත් ඇති ඊට පස්සේ පාස් පේපර් ගණන් එහෙම පොඩ්ඩක් මේ වගේ ගණන් මේ වගේ තියෙනවා හදන්න. ඒක දිගට ගණන් 10ක් විතර හදාගෙනකොට ඕකට ප්‍රැක්ටිස් වෙනවා. ඒකින් ඉන්නේ ඒ වගේ ගණන් පුරුදු වෙනවා.